සුබ දවසක්. ලෝකයේ සොයායමු වෙතින් අද ඔයාලට අරගෙන ආවේ ලෝකයේ ඩොලර් බිලියන ගණනක් උපයන ලෝකය වෙනස් කරන සෑම දිනකම මිලියන ගණනක ආදායමක් ලබන ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනා ගැන වීඩියෝ එකක්. ඉතින් මේ වෙන විට ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන් 10 දෙනා කවුද? එයාලගේ ආදායම ව්‍යාපාර මොනවද වගේම එයාලා ගැන විශේෂ දේවල් දැනගන්නත් අද වීඩියෝ එක අවසන් වෙන තෙක් රැඳිලා ඉන්න. වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් මතක් කරනවා ලෝකයේ සොයායමු අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත්. අංක 10 සර්ච් බීන්. Google හි සම නිර්මාතෘ වෙන සර්ච් බීන් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 141ක වත්කමකට හිමිකම් කියනවා. ලෝකයේ ධනවතුන් අතරින් 10 වෙනි තැනට පත් වුණත් ඔහුගේ වත්කම නම් අපේ රටේ ණය මුදලටත් වඩා වැඩි. ඔහුගේ දෛනික ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 386ක්. ඒ වගේම සර්ච් බ්‍රීන් කියන්නේ රුසියාවේ උපත ලැබුවත් මේ වන විට ඇමරිකානු පුරවැසියෙක්. අංක 9 වොරන් බෆට්. ලෝකයේ වඩාත්ම සාර්ථක ආයෝජකයෙකු ලෙස සැලකෙන ඇමරිකානු ව්‍යාපාරිකයෙක් වෙන වොරන් බෆට්ගේ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 143ක්. දිගු කාලීනව ආයෝජනය කිරීමෙන් සහ නිවැරදි උපාය මාර්ග භාවිතා කිරීමෙන් සාර්ථකත්වය අත්කරගත හැකි බව පෙන්වා දුන් වොරන් බෆට්ගේ ප්‍රධානම ව්‍යාපාරය වගේම ප්‍රධානම ආයෝජනය වෙන්නේ ලෝකයේ විශාලතම සමාගම් වලින් එකක් වෙන බර්ක්ෂයර් හතර්වේ යන සමාගම. මෙහි සභාපති ධූරය වගේම ප්‍රධාන විධායක ධූරය දරන්නේ වොරන් බෆට්. ආයෝජන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වෙන වොරන් බෆට්ගේ දෛනික ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 392ක්. අංක 8 ස්ටීව් බ්ලොමර්. ලොස් ඇන්ජලිස් ක්ලිපර්ස් යන පැසිපන්දු කණ්ඩායමේ හිමිකරු වෙන මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෙන ස්ටීව් බ්ලොමර්ගේ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 145ක් පමණ වෙනවා. මයික්‍රොසොෆ්ට් සමාගමේ වර්ධනයට විශාල දායකත්වයක් ලබා දුන් ඇමරිකානු පුරවැසියෙක් වෙන මොහුගේ දෛනික ආදායම වෙන්නේ ආසන්න වශයෙන් ඩොලර් මිලියන 397ක්. අංක 7 ලැරි පේජ්. ඇමරිකානු පරිගණක විද්‍යාඥයෙක් සහ අන්තර්ජාල ව්‍යවසායකයෙක් වෙන ලැරි පේජ්ගේ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 150ක් පමණ වෙනවා. Google හි සම නිර්මාතෘ වෙන 2011 සිට 2019 දක්වා Google Alphabet Incorporation හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ලැරි පේජ්ගේ දෛනික ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 410ක් පමණ වෙනවා. අංක 6 බිල් ගේට්ස්. මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ වෙන මේ වන විට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු වෙන බිල් ගේට්ස්ගේ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 161ක් පමණ වෙනවා. ඒ වගේම විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බිල් ගේට්ස්ගේ දෛනික ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 441ක්. ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතරින් 6 වෙනි ස්ථානයට පත් වෙලා ඉන්න බිල් ගේට්ස් කියන්නේ ලෝකයේ විශාලතම පෞද්ගලික පුණ්‍ය ආයතනය වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම හරහා ගෝලීය සෞඛ්‍ය, දරිද්‍රතාවය සහ අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට තම පෞද්ගලික ධනයෙන් විශාල ප්‍රමාණයක් වෙන් කරන ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සහ බලගත පුද්ගලයෙක්. අංක 5 මාර්ක් සකර්බර්ග්. Facebook, Instagram, WhatsApp යන ලෝකයේ ප්‍රසිද්ධම සමාජ මාධ්‍යවල එහෙමත් නැත්නම් මෙටා සමාගමේ නිර්මාතෘ වෙන මාර්ක් සකර්බර්ග්ගේ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 177ක්.
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු කළ මොහුගේ දෛනික ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 484ක්. අංක 4. ලැරි එලිසන්. ඔරකල් සංස්ථාවේ නිර්මාතෘ, විධායක සභාපති සහ ප්‍රධාන තාක්ෂණ නිලධාරී ලෙස කටයුතු කරන ලැරි එලිසන්ගේ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 179ක්. හවායි වල පිහිටි ලනායි දූපතේ හිමිකරුවා වෙන ලැරි එලිසන් සුපෝකභෝගී යාත්‍රා, පෞද්ගලික ජෙට් යානා සහ විවිධ කලා නිර්මාණ එකතු කිරීමට විශාල මුදලක් වැය කරන අතර ඔහුගේ දෛනික ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 490ක් පමණ වෙනවා. අංක 3. ජෙෆ් බෙසෝස්. ආසන්න වශයෙන් ඩොලර් බිලියන 194ක වත්කමක් ඇති ජෙෆ් බෙසෝස් කියන්නේ ලෝකයේ ධනවතුන් අතරින් 3 වන ස්ථානය ලබාගෙන ඇති පුද්ගලයා. ලෝකයේ විශාලතම අන්තර්ජාල වෙළඳ සැලවෙන ඇමසන්, අභ්‍යාකාශ ගවේෂණ සමාගමක් වෙන බ්ලූ ඕචින්, මාධ්‍ය ආයතනයක් වෙන වොෂින්ටන් ෆෝස් වැනි ව්‍යාපාර ගණනාවක හිමිකාරීත්වයක් ඇති ඇමරිකානු ව්‍යාපාරිකයෙක් තමයි ජෙෆ් බෙසෝස් කියන්නේ. මොහුගේ දෛනික ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 532ක්. අංක 2. බර්නාඩ් ආනෝල්ඩ් සහ පවුල. ලෝකයේ දෙවනියට වැඩිම ධනයකට හිමිකම් කියන පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ ප්‍රකෝටිපතියෙක් වෙන බර්නාඩ් ආනෝල්ඩ්ගේ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 233ක්. ලොවි විටෝන්, මොන්ටි හෙන්සි වැනි වෙළඳ නාමවල නිවහන වෙන LVMH හිමිකාරීත්වය දරන මොහුගේ දෛනික ආදායම ආසන්න වශයෙන් ඩොලර් මිලියන 638ක්. අංක 1. ඉලොන් මස්ක්. ලෝකයේ ධනවත්ම පුද්ගලයා වෙන ඉලොන් මස්ක්ගේ වත්කම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 400ක්. දකුණු අප්‍රිකාවේ උපත ලැබූ ඉලොන් මස්ක් දකුණු අප්‍රිකානු, කැනේඩියානු, ඇමරිකානු යන ත්‍රිත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙක්. ටෙස්ලා, ස්පේස් එක්ස්, ට්විටර්, නියුරලින්ක්, බෝරින් සමාගම වැනි ව්‍යාපාර රැසක නිර්මාතෘ වෙන ඉලොන් මස්ක්ගේ දෛනික ආදායම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.15ක් පමණ වෙනවා. ඉතින් ලෝකයේ සොයා යමු අපි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 10 දෙනා ගැන විස්තර එකතුවක්. ඉතින් මේ වගේ ලෝකයේ විවිධ දේ දැනගන්න ලෝකයේ සොයා යමු අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම අපේ වීඩියෝ ගැන ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.